මේක අංක 4. මහා සංඝ රත්නයන් අවසරයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ දරාගෙන ඉන්න අපිට තියෙනවා රටක ජාතියක ආගමක යම් කිසි කැක්කුමක් කියන එකක්. අපි මොකද මේ සිවුර දරාගෙන ඉන්නකොට අපි රහතන් වහන්සේලා නුනට මනුස්සකම අඳුරනවනේ. අපිට සිව්පසයෙන් උපස්ථාන කරන දායකයෝ අපිට ඉන්නවා කියලා අපි දන්නවනේ. ඒ දායකයෝ අතරේ අපිට බලපෑම් ඇති වෙන විදිහට මේ වැරදි කරන කෙනාටයි නොකරන කෙනාටයි අගක් මුලක් නැතුව මේ බයින එක, මේ දොස් කියන එක, මේ හේතු හදන එක ගැන තමයි මම මේ කතා කරන්න හදන්නේ. මේක නිකන් අපේ නිහඬතාවය නිවටකමක් හැටියට මේ මිනිස්සු අරගෙන වගේ මට පේන්නේ. ඒ නිසා මේ ශාසනය කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ගිහි පැවිදි දෙපිරිසටම දීපු දායාදයක් තමයි. හැබැයි මේ දෙපිරිසේ බුදුහාමුදුරුවන්ගේ කොටහක්. අපි හාමුදුරුවෝ කියන්නේ කොටහක්, තිසරණෙන් කොටහක්. එතකොට පච්චුප්පන්නාච ඒ සංඝා, වර්තමාන කාලයේ පවතින කාලයේ ඉන්න සංඝ රත්නය. ඒ කාලේ සංඝ රත්නයත් එක්ක එකතු වෙලා අඩුපාඩු හදාගෙන තියෙන දෙයක් කතා කරලා හාමුදුරුවෝ ගිහිල්ලා මුණ ගැහිලා කටයුතු කරන්න කාලයක්. හැම කාලෙම පච්චුප්පන්නාච කාලයක්. මේ ශාසනයේ වර්ෂ 4500ක් යටකම්ම මේ ශාසනය පවතිනවා. ඒ සංඝ ශාසනය. එතන ඉඳලා තියෙනවා ධාතු වර්ෂ 1000ක්. එතකොට වර්ෂ 5500ක් මේ ශාසනයේ මේ ගිහි ජනතාවට, පැවිදි පිරිසට මේ කටයුතු කරගන්න පුළුවන්කම තියෙනවා. තාම ගිහිල්ලා තින්නේ 2567යි.